උතුම් වූ ගම්බාර සිද්ධ සෝනියන් දේවරාජෝත්තමයන්න් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට. වරම් ශක්තිමාලා වැඩි දියුණු වෙන්න පුතේ උතුම් ගම්බාර සිද්ධ සෝනියන් දේවතාවුන් වහන්සේගේ අවසර මාලා උදාපත් වෙන්න. එහෙම නැත්නම් ගම්බාර දේවතාවුන් වහන්සේගේ පිහිටක් ආශිර්වාදයක් අවසි දරුවන්ට හරියාකාරව පිහිට ආශිර්වාදය උදාපත් කරගන්නේ කොහොමදයි කියලා අහපු දරුවන්ට පුතේ මේ ආකාරයකින් සිද්ධ කරලා බලන්න පුතේ ඔයාලට පිහිට ආශිර්වාදය අනිවාර්යෙන් උදාපත් කරගන්න හැකියාව වාසනාව තියෙයි. සාමාන්‍ය පුතේ ගම්බාර සිද්ධ සෝනියන් දේවරාජෝත්තමයන් වහන්සේ කියද්දිම පුතේ උන්වහන්සේ තනි යහනේ කැප ගන්නා දේවතාවුන් වහන්සේ කෙනෙක්. ඉතින් පුතේ හරි විදිහට මේ කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරන්න පිරිසිදුව ඉෂ්ට සිද්ධ කරන්න පුතේ නිර්මාංශ වෙලා හරියාකාරව පේ වෙලා වැඩ කටයුතු සිද්ධ කරන්න පුතේ පිම්පෙත් අනුමෝදන් කරන්න බෝධි පූජා තබන්න ඒ දේවල් කරලා ඔයාලා හරි විදියට පිහිටක් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ඔයාලා පහන් ආලෝකේ තියෙන දරුවෙක් නම් පුතේ ඒ ස්ථානයේ පුතේ හොඳට සුද්ධ පවිත්‍ර කරන්න කිලිකුණු ඉවත් කරන්න ඒ වගේම පුතේ ඒ ස්ථානයේ පුතේ හොඳට දුම්මල මාලාවක් අල්ලන්න කහ වතුර ඉහලා පුතේ සුද්ධ පවිත්‍ර කරලා හරි විදියට මේ වැඩ කටයුත්ත පටන් ගන්න ඒ ඔයා යම් කිසි විදියට රූපයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් පිළිමයක් තියෙනවා නම් ඒ පිළිමයට පිච්ච මල් මාලයක් සුදු මල් මාලයක් ඔයා පළඳවන්න. ඔයාට හැකින් අවස්ථාවක් තියෙනවා නම් පුතේ පහන් ආලෝකයේ දල්වදී එළඟි තෙල් වලින් පහන් ආලෝකයේ දල්වන්න. එතකොට පුතේ ගොඩක් හොඳ පිහිට ආශිර්වාදයේ වගේම ආකර්ෂණයක් උදාපත් කරගන්න හැකියාව තියෙනවා. ඔයාගේ යහනක් තියෙනවා නම් ඒ යහන් මාලාව බල කරගන්න පුතේ කහ ගාපු පොල් ගෙඩියක් තියන්න යහනේ ආරක්ෂාවට වගේම ඔයාගේ තියෙන ආව කරදර බාධා වලටත් පොල් ගෙඩියේ ආකාරයකින් බාර කරන්න පුතේ. එතකොට උන්වහන්සේට පුතේ සතුරු පුද පූජාවක් ලැබලා දෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ කරුණු කාරණාවලදී විලඳ මීපැණි ගොටුවක් බුලත් කොළ වල තියලා ඔයා දෙන්න. හැකිනම් පුතේ බුලත් කොළ 7ක් කාසි 7ක් වගේ තියන්න. මල් පාට මල් වර්ග 5ක් ඔයා එතනින් තියන්න. එතකොට ඖෂධ වට්ටියක් ගිලම්පස වගේ දේවල් මුදවපු කිරි වගේ දෙයක් තැඹිලි ගෙඩියක් වගේ දේවල් තියන්න පුතේ. ඒ දේවල් තියලා හරියාකාරව වැඩ කටයුතු සිද්ධ කරගෙන යන්න සියලුම දේට මත්තෙන් බුද්ධ වන්දනාව සිද්ධ කරන්න පුතේ. ඉතිපිසු ගාතාව කියලා බුද්ධ වන්දනාව සිද්ධ කරලා හරියාකාරව උන්වහන්සේගේ ගාතාව සම්පූර්ණ ගාතාව ශිවමස්සු නමෝ රාමක් ගාතාව කියන්න ඕනම කෙනෙක් ඒ දන්නවා කියලා පුතේ 7 වාරයක් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ පුතේ ගම්බාර දෙවියන්ගේ ආරාධනා ස්තෝත්‍රයක් කියලා ඊට පස්සේ ඔයාගේ කන්න ලව්ව හරි විදිහට උන්වහන්සේට කියන්න. කියලා පුතේ පිහිට ආශිර්වාදයේ ඉල්ල ගන්න. ඊට පස්සේ පුතේ බදාද සෙනසුරාදා දවසක් නම් ගොඩක්ම හොඳයි පුතේ මේ දේ කරුණු කාරණා සිද්ධ කරන්න. ඉන් පස්සේ පුතේ සූනියා දේවතාවුන් වහන්සේට ගම්බාර දේවතාවුන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. පින් අනුමෝදන් කළා පුතේ කරුණු කාරණා හරියාකාරව තියෙනා කරුණු කාරණා හරියාකාරවට පිහිට ආශිර්වාදය අනිවාර්යෙන් උදාපත් වුණාට පසුවත් උන්වහන්සේට පින් අනුමෝදන් කරන්න. මේ කරුණු කාරණා ඉෂ්ට සිදු වුණාට පස්සේ පුතේ හරි අසරණ දරුවන්ට පිහිට වෙලා හරි උන්වහන්සේට පින් අනුමෝදන් කරන්න. උතුම් වූ ගම්බාර දේවතාවුන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ